සුබ දවසක් මගේ channel එක බලන ඔයාලට. ඔන්න අද මම හවසට කන්න ගෝවා වලින් රස කෑමක් හදන්නයි යන්නේ. මේ තමයි ඒකට අවශ්‍ය වෙන දේවල්. හොඳට කොළ ගලව ගන්න පුළුවන් ගෝවා ගෙඩියක්. මම කීරිසම්බ කෝප්පයක් හොඳට හොදලා අරගෙන තියෙනවා. ඊට අමතරව මම අද ගත්තේ කුකුල් මස් වල පීකොදු ටිකක්. ඒක හොඳට හොදලා හීනුවට කපලා ගත්තා. හැබැයි ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන් කැමති මස් වර්ගයක් මේකට පාවිච්චි කරන්න. මම ඉතින් කුකුල් මස් වලට කැමති නිසා කුකුල් මස් පීකොදු ටිකක් ගත්තා. ඊට අමතරව මම අරගෙන තියෙනවා ඉඟුරු සුදු ලුණු ටිකක්, කොත්තමල්ලි කොළ ටිකක්, මිංචි කොළ ටිකක්, අම්මරිස් කරලා. බීලුණු ගෙඩි දෙකකුයි තක්කලි ගෙඩි දෙකකුයි හොඳට චොප් කරලා අරගෙන තියෙනවා. දෙහි බෑවකුත් ඕනේ වෙනවා අපිට මේකේ අන්තිමට. රස කරගන්න ඉතින් සෝයා සෝස් ටිකකුයි තක්කලි සෝස් ටිකකුයි තමයි මම පාවිච්චි කරේ. ගෝවා ගෙඩිය හොඳට මේ විදිහට නටන වතුරේකේ පැය කාලක් විතර තම්බ ගන්න. එතකොට කොළ ටික ලේසියෙන් අපිට ගලව ගන්න පුළුවන් වෙනවා. බලමුකෝ දැන් ඉතින් අපි මේ මිශ්‍රණය කොහොමද හදාගන්නේ කියලා. මම නම් පාවිච්චි කරේ කොකොනට් ඔයිල්. ඔයගොල්ලන්ට ඔලිව් ඔයිල් තියෙනවා නම් ඔලිව් ඔයිල් ටිකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම ඉතින් මෙතන අමුතුන පහයි කහ කුඩුයි ගම්බිරිස් කුඩුයි තමයි පාවිච්චි කරේ. මම පොඩ්ඩක්වත් මේකට මිරිස් කුඩු දාගත්තේ නෑ. මොකද අපේ ගෙදර පොඩි බබාලා තමයි මේක වැඩිපුර කන්නේ. ඔයගොල්ලන්ට ඕන නම් මිරිස් කුඩුත් මේකට පාවිච්චි කරන්න පුළුවන්.
වතුර කෝප්ප කාලක් විතර දාලා මම මේක විනාඩි 10ක් විතර හොඳට වහලා තියෙනවා ටෙම්පරාදු වෙන්න. මොකද මේක හොඳට තඹ ගන්න නැහැ අපි. පස්සේ තමයි මේක තඹ ගන්නේ. දැන් ඉතින් පරිස්සමට ගෝවා ගෙඩිය කොළ ටික ගලවගෙන පැත්තකින් තියාගන්නවා. වතුර පොඩ්ඩක් බේරුණාම කතුරක් අරගෙන අපි මේකේ මැද නාරටිය කපලා අයින් කරන්න ඕනේ. ඔන්න දැම්මම ලෑස්ති වෙන්නේ අර කපාගත්ත ගෝවා කොළවල දැන් මේ මිශ්‍රණය ඔතා ගන්න. මේක ඔතා ගන්නේ අපි රෝල්ස් එකක් ඔතා ගන්නේ. ඒ විදිහට ඔතා ගත්තට හැබැයි ලොකුවට නෙමෙයි පුංචිවට ඔතා ගන්නේ අපි මේ ගෝවා කොළේට මේ මිශ්‍රණය දාලා. මේ විදිහට ගෝවා ටික ඔතලා ඉවර කරලා මම දැන් තඹ ගන්න හදන්නේ. මේ තමයි තඹ ගන්න භාජනේ. ඒකට මම කපාගත්ත ගෝවා නැටි ටිකයි අලගෙඩි දෙකක් පෙති කපලා තක්කාලි ගෙඩියකුත් පෙති කපලා ලස්සනට මේ විදිහට අහුරගත්තා. දැන් ඉතින් ගෝවා රෝල් ටික මේකේ ලස්සනට හොඳට හිර වෙන්න මම අහුරගන්නවා.
ඒ විදිහට අහුරගෙන උඩිනුත් මම තක්කාලි පෙති 2-3ක් තියලා බටර් ටිකක් තමයි මම උඩින් දාගන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් ඔලිව් ඔයිල් උනත් දාගන්න. ඔලිව් ඔයිල් ටිකක් දාගත්තොත් රස වැඩියෙන් දැනෙනවා. මෙහෙම දාගෙන මම වතුර කෝප්පයක් විතර දානවා ගෝවාවල මැදට විතර එනකම්. ගෝවාවලට උඩින් එනකම් වතුර දාන්න එපා. ඊට පස්සේ මම මේක විනාඩි 40ක් විතර හොඳට තම්බ ගන්නවා. එතකොට වතුර ටික හිඳිලා ගෝවා ටික හොඳට තැම්බිලා තියෙනවා. මේක හොඳට හිර වෙලා හිටින්න අපි මේකට බරක් තියලා තමයි වහන්න ඕනේ. ගෝවා වලින් මේ වගේ රස කෑමක් හදලා ඔයාලත් රස බලන්න. මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකකුත් දාන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මම ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් එනකන් අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.